පින්නතුනි මේක අපේ උරුමය. මේ උරුමය කොච්චරද කියනවනම් අපි මෙතන පෙර භාරකාරයෝ විදිහට ඉන්න ඇති. අවසන් හුස්ම පොත කවදා හරි මේ භූමියේ එදා දාස් ගානකට අවුරුදු වලට කලින් හෙළනකොට කියලා ඇති පතලා ඇති ගණේ වැවෙන් සම්බුද්ධ ශාසනය නව යුගයක් පටන් ගන්නවා කියලා. ඒ යුගයේ මේ පටන් ගන්න මං කැට තියලා කියනවා. ලබන වෙසක් පොයට 15000කට වැඩි මේ බිමේ සිල් ගන්නවා. 15000කට වැඩි හතර දිබ්බාගෙන් තරුණයෝ සූදානම්. මොකේටද? සිල් සමාදන් වෙන්න. එක වැඩිහිටි සමිතියකින් කියලා නෑ අපි එනවා කියලා. කවුද කියලා දෙන්නේ? සේරම තරුණ මහත්තු. සේරම ටැටූ ගහපු කොණ්ඩේ බැඳපු ඔය ගංජා සිගරට් බොන කොල්ලෝ පොරොන්දු වෙලා ඉන්නේ. එක පණිවිඩයක් කරා අසේන් මහත්තයා මෙහාට ඇවිල්ලා අසේන් ශ්‍රී ලංකා දන්නවනේ අසේන් සේනාරත් පොඩි වීඩියෝ එකක් දැම්මේ. බහුදා අපේ කැමරාඩුවටල් කියයි කතා කරලා යකඩේ වලක්ෂ 56 පහලට විත්තියක්වත් නෑ බින්නදුනේ. මෙව කොන්ක්‍රීට් දාන්න ඕන කියලා සිමෙන්ති කොට 500ක් ගෙනල්ලා බෑවා. කොහාටද මේ හම්බෙන්නේ? ගණේ වැවට. රහතන් වහන්සේලා වැඩ හිටපු තැන්න බින්නදුනේ. හාස්කම් නැද්ද? මේ අපේ දායකයෝ පළවෙනි දායක සභාව අරගෙන මතක නැහැ නන්ටිකෝ අපේ කට්ටියමයි ලක්ෂ දාලා පටන් ගත්තේ කරමු කියලා. ගණේ පටන් ගත්ත වැඩක් කවදා අතරමඟ නතර වෙලා නැහැ. අත්දැකීමෙන් කියන්නේ. තුන් අද ඇවිල්ලා පොරොන්දු වෙලා ගිය ලස්ස 15ක් විතර සවුන්ඩ් එකට දෙන්න බහලු කාටවත්. බුදු පිළිමේ හදන්න 15ක් විතර පොර ගන්නවා. බණවඩුවේ. රහතන් එන්න මනුස්සයා කියන්නේ සිමෙන්ති කොට 50 100යි මෙහෙම දෙන්නම් කියලා. අඩුම තරමේ වෙසක් පොයේ දවසේ සිල් නැත්තන්ගේ උදේ කෑමයි දවල් කෑමයි බාරන් ඉවරයි පෙන්නතුනේ. 30000කට කන්න දෙන්න. වහලේ ගහන්න කොරියාවෙන් කොල්ලෙක් එනවා. වහලේ ගහලා දෙන්න අපේ කඳානේ ගෙදර තරුණයෝ වගේ අපරොන්දු වෙලා ඉන්නවා. කොල්ල මට කියන දින කියන්නලු ටිකට් දාන්න ඕනලු. ඒ කොල්ල කවදාවත් හිතන්නේ නැද්ද මෙතන මෙහෙම එකක් කරන්න අපිට එන්න වෙයි කියලා. නෑ. අපේ පන්නර ඩීඑම් මහත්තයා උන සිමෙන්ති කොට 500 වුණා. තව තියෙනවා. මේක බැබලෙයි. මේ යුගයේ වටිනාකම තියෙන්නේ දැන් නෙමෙයි. පින්නතුනි එදා 1974 අවුරුද්දේ වජිරවංශ අවසර ඇවිල්ලා අර මැටි පැලේ පුදිය ගත්තේ නැත්තම් අද ගණේවක් තියෙද? උන්වහන්සේ නකොට මේ කරන්ට් එක තිබ්බේ නැහැ. වජිරවංශ මගේ ලොකු හාමුදුරුවෝ වජිරවංශ අවසර කියලා කියන්නේ පින්නතුනි මෙහෙට යොපු විශ්වකර්මයක. උන්වහන්සේ නැත්තම් අපි කොහෙන්ද? උත්තරානන්ද අවසර නැත්තම් අපි කොහෙන්ද? ඒ වජිරවංශ අවසරයි උත්තරානන්ද අවසරයි. මේකේ කලින් හිටපු රජවරුදු මන්ද පින්නතුනේ. මට එහෙම හිතිච්ච වාරාණන්තයි. ඔහොම කොහොමද නැත්තම් කරන්නේ? යුරෝපේ ඉඳන් ඇවිල්ලා මූකලන් වල ලයිට් වතුර නැතුව ඉන්න පුළුවන්. ඒ නිසා මේ භූමියේ භාග්‍ය වාසනාව දැන් පැයක් විතර මෙව්ව කිව්වේ මොකටද? එක දෙයක් තියෙනවා. බණහනම් වල තාත්තලා පිට හෝ වේවා ඇතුළු වේවා කොහේ හරි කමක් නැහැ. මම මේ කියන එක දැන් කල්පනා කරන්න ඕනේ. මෙච්චර බලයක් තියෙන භූමියක ඉඳගෙන
බණහඬ සංසාරේ කොච්චර පින් කරලා තියෙන්න ඕනද? අද ප්‍රාර්ථනා කරන්න. මම කියනවට කරන්න මේක. මෙතන හිතන දේවල් වෙන්නේ නැතුව තියන්නේ නැහැ පින්නතුනි. මෙතන පතන පැතුම සිද්ධ නොවී තියන්නේ. සියලු දෙනාම සාදුකාරයක් දීලා පතන්න. අද පටන් ගන්න ගමන සසර කෙලවර රහත් වෙලා නිවන් දකින්න හේතු වාසනා වේවා. සාදුකාරයක් දෙන්න. අද මේ ගණේ වැවෙන් මේ බණහලා මේ පටන් ගන්න ගමන කෙලවර වෙන්න ඕන කොහෙන්ද? නිවන් දැකලාමයි පින්නතුනි. නිකන් එහෙම නෙමෙයි. මේ ලොකු කුඩා සියලු දෙනා රහත් වෙලා නිවන් දකින්න ඕන පින්නතුනි. රහත් වෙලා නිවන් දකින්න ඕන. අද පතන්න, අද අදිෂ්ඨාන කරන්න. කල්ප 100ක් හරි කමක් නැහැ ගිහිල්ලා අද කරපු අදිෂ්ඨානය කෙලසුම් නැසූ උත්තමයෝ බිහි වෙච්ච මේ භූමියේ ආනුභාවයෙන් භූමියේ භාග්යෙන් මෙතන තෙරුවන්ගේ ආශිර්වාදයෙන් දලදා හාමුදුරුවන්ගේ ආනුභාවයෙන් සසර ගමන සුවපත් වෙන්න මේ ගමන නව ආරම්භයක් වේවා. සාදු සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. පින්තුනේ අදිෂ්ඨාන කරගන්න. අද ඉඳන් අර බුදුවරු දේශනා කරන්නේ සබ්බ පාපස්සා කරන සියලු පවුණු කළ යුතුය. මෙතන පතල තමාද නැගිටින්න ඕනේ. මෙතන හිතලා තමයි අද නැගිටින්න ඕනේ. හැමදාම වගේ මම යෝජනා කරනවා මේ පින්වතුන්ට හෙට ඉඳන් තෝ කියලාවත් පවක් නම් කරගන්න එපා. පැහැදිලිද මං කියන එක? හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. එහෙමවත් අකුසලයක් කරන්න එපා. අනෙක් දිහා ද්වේෂකින් බලන්න එපා. අනෙක් දිහා වෛරකින් බලන්න එපා. පින්නතුනි මේ ඉතිහාසයක් ඔය මේ දවස්වල මට බයිනවනේ හරියට Facebook එකේ එහෙම. එම් බැන්නේ නැත්තම් තමයි අරුනේ. අරසෙනග වට වෙන හැටියට බණ අහන්න. පවුවේ පොඩි කොල්ල කුරුට්ටු. එමුන්ට එහෙම හරියට වතුර බෝතලයක් බිව්වොත් එහෙම ස්මෘත්තා ගන්න එහෙම පණක් නැහැ. දෙපැත්තෙන් අල්ලලා හැබරියගේ. ඔය නේද කියන පත්නෝරු නිගණ්ඨයට එකක් වෙලාලු. වයින්ෝ ඕවා. නුඹ දන්නවද? මොකවත් විශ්වවිද්‍යාල මහාචාර්යවරු අපේ මොන අපාය යන්නද පින්නතුනේ? මොන වල යන්නද? මෙතෙන්ට ආපු අපේ මගේ බණහන දායක මහත්තුරුන්ට හිතෙන්න ඇති මේ හාඳුරු මේ වගේ තැනකද ඉන්නේ කියලා. අය මොකද පාරකවත් දෙන්න පුළුවක් නෑ. මෙතන තමයි ඉන්නේ. මෙතන තමයි භූමිය. එනිසා මේ පින්නතුන්ට කියන්නේ හෙට ඉඳන් වචනකින්වත් පව් කරගන්න එපා. වචනකින්වත් හෙට ඉඳන් සංසාරේ දිග්ගස්ස ගන්න එපා. අදිෂ්ඨාන කරන්න. ඔය හිත් මම මගේ හදවතින් ප්‍රාර්ථනා කරනවා. අකුසලයට නම් යොමු නොවේවා. සාදු සාදු සාදු. හෙට ඉඳන් සිතුවිල්ලකින්වත් පව් කරන්න එපා. සිතුවිල්ලකින්වත් පව් කරන්න එපා. ජීවිතේ කවදා අනෙකට අවඩක් වෙන්න හිතන්න එපා පින්නතුනේ. අද මං හම්බෙන්න ආපු බොහෝ දෙනෙක් ආවේ හාමුදුරුවනේ. ඒවත් මං කියන්න ඕනෙත් නෑ. ඔබ වහන්සේ හින්දා
හිත හදාගෙන මෙහි දෙල් නොබී ඉන්නවා අනන්තයි බලලා යන්න ආවේ කොච්චරවත් පින්නතුනේ කොච්චරවත් මිනිස්සුන්ට බණ පටන් ගන්නකොට හොඳයි නමස්කාරය කියනකොට මම දැකලා තියෙනවා සමහර අම්මලා කඳුළු වැටලා තියෙනවා පින්නතුනේ ඇයි සංසාරේ බණහල පුරුද්දක් තියෙනවා දේශනා ප්‍රාතිහාර්ය හරි විශ්මිතයි සංසාරේ අපි හරියට පින් කරලා ඇති මිනිස්සුන්ට මෙහෙම බණ කියන්න එනිසා කරුණාවෙන් දේශනා කරන්න ඔය එක මිනිස්සු කියනවා අපි උඩයයිලු අපි ඉස්සෙයිලු අල්ලන්න බැරි වෙයිලු ඒවා මීට කලින් තිබ්බා වෙනතුනේ අනේ ගොංගස් මොකද ඉතින් කරන්නේ පව් ඒ කිසි කෙනෙකුට කවදාවත් මේ හිතකින්වත් වෛර කරලා නැහැ ඒ මෝඩකම ගැන පව් කියලා නම් හිතනවා ඉතින් මොකද කරන්නේ ඒ නිසා මම යෝජනා කරනවා සිතුවිල්ලකින්වත් අකුසල් නම් කරගන්න එපා සිතුවිල්ලකින්වත් අකුසල් කරගන්න එපා හිත ඉඳ ඔය මං ඉතින් වෙන පැතිවල නම් ගියපුවාම අහනවා මේ පැතිවල බොනවද කියලා අහනවා ඉතින් මේ අහන්න දෙයක් තියෙනවා මේ පැතිවල පෞල් ප්‍රශ්න තියෙනවද කියලා අහනවා මට මෙව්වා මෙහෙ මොකවත් අහන්න දෙයක් නැහැ ඔබ හැම එකක්ම මෙහෙ තියෙනවා අඩු වැඩි වශයෙන් තියෙනවා ඒ නිසා පින්නතුනේ බොහොම කරුණාවෙන් දේශනා කරන්න අර මං කීවේ කොච්චර හොඳට තිබ්බත් පොඩි පළුදු ටිකක් තියෙනවා කියලා ඉතින් අපේ ගණේ වේ දායක එව්වත් හදා ගන්න ඕනේ ඔය අනේකතුළු පිට මිනිස්සු ඉස්සර දායකව ගැන කියන්න හොඳ නැහැ දායකව ලැජ්ජාවටපත් වෙනවනේ අර කියපු හොඳ ටික හොඳ නෙමෙයි නැත්තම් අර කටින් හරි වාදන රෙද්ද පල්ලෙන් දිරනවා ගොඩක් වෙන්නේ පින්නතුනි සියලු දෙනාට බොහොම කරුණාවෙන් දේශනා කරන්න හරි හොඳට ඉන්න මේ ගණේ වැවේ සිද්ධ කරන්නේ